මම නාගදීප පුරාණ රාජමහා විහාරාධිපති නවදගල පදුමගිත්ති තිස්ස නායක හාමුදුරන් වහන්සේ මම අද කතා කරන්න සූදානම් වන්නේ අපි ලංකාදීපේ මේ වන විට විශාල ප්‍රශ්නයක් පවතිනවා යාපනයේ කංකසන්තුරේ තයිජෙට්ටි විහාරයේ සම්බන්ධව. ඉතින් ඇත්ත කතා කරන්න අපිට කාටවත් බය වෙන්න දෙයක් නෙමෙයි. ඇත්ත සිදුවීම තමයි අද මම මේ ලංකා වාසී සියලුම බෞද්ධ ජනතාවට ප්‍රකාශ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ තමයි අපේ සිංහල බෞද්ධයන් කවදාකවත් කලබල වෙන්න හොඳ නැහැ. හැම දෙයක්ම කල්පනා කරලා කටයුතු කරන්නට ඕන. යාපන ප්‍රදේශයේ කංකසන්තුරේ ඇත්ත වශයෙන්ම ඔය තිස්ස විහාරයේ කියන ඉඩම අවුරුදු ගාණක් යුද්ධයේ තිබෙන අවස්ථාවේදී ඒ විහාරස්ථාන කරගෙන යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් යුද්ධයෙන් පසුව ඒ විහාරස්ථාන භූමිය ඒ කංකසන්තුරේ තයිජෙට්ටි ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ඒවා විහාරස්ථානයට අයිති ඉඩම් වෙනමම වෙන් කරලා දුන්නා. ඒ වෙන් කරලා දුන්නත් නමුත් වෙනත් හාමුදුරන් වහන්සේලා පිටින් ඇවිල්ලා යුද හමුදාවත් සමග ඒ ඉඩම් අල්ලගෙන අපි දෙමළ සහෝදරවරුන්ගේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන ඒ දෙමළ සහෝදරවරුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන කිසිම කෙනෙකුට යන්න නොදී ඒ ප්‍රදේශයට එන්න නොදී ඒවා ආරක්ෂා කරමින් ඒ දෙමළ ජනතාවගේ ඉඩම්වල රහසිගතව මේ විහාරස්ථානය ගොඩ නැගුවා. නමුත් දෙමළ ජනතාව කවදාවත් විහාරස්ථානයක තිබෙන ඉඩමක් කවදාකවත් බලහත්කාරයෙන් අරගෙන නැහැ. බලහත්කාරයෙන් ගන්න තිබුණා නම් ඒ තිස්ස විහාරයේ ඉඩමත් දෙමළ ජනතාවට ගන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ උදවිය එහෙම කරේ නැහැ. නමුත් අපේ හාමුදුරන් වහන්සේලා පිටින් ඇවිත් කිසිම සම්බන්ධතාවයක් නැතුව කිසිම උරුමයක් නැතුව ඒ උරුමය අපේ ගාව තියෙන අපිට ඉදිරිපත් කරන්න පුළුවන් උරුමයක් නැතුව ඇවිල්ලා මේ ප්‍රදේශයේ මොකක්වත් දන්නේ නැතුව මේ ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාවගේ ඉඩම් වල බලහත්කාරයෙන් විහාරස්ථාන ගොඩනගනවා. ඕක තමයි ඇත්ත සිදුවීම. ඒ නිසා මම කියන්නේ මේ පින්නතුන්ට අපි සිංහල බෞද්ධයෝ ඉන්නේ මේ බෞද්ධයන්ට මම කියන්නේ මේවා කතා නොකර ඒ වගේම ජාතිවාදී අවුස්සන් නැතුව මේ ප්‍රදේශයට ඇවිල්ලා බලන්න ඒ දෙමළ ජනතාවගෙන් විමසන්න. එතකොට ඒ අය කියයි ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ඒගොල්ලෝ ගෙනල්ලා ඕගොල්ලන්ට පෙන්නයි. ඉතින් මේ පෙන්වුවෙන් පස්සේ දැනගන්න පුළුවන් ඇත්ත සිදුවීම මොකද්ද කියන එක. ඒ නිසා කලබල නොවි කිසි කෙනෙක් කලබල වෙන්න එපා. ඒ වගේ ප්‍රශ්න ඇති කරගන්න එපා. රටේ අපි දෙමළ ජනතාවද සිංහල ජනතාවද මුස්ලිම් ජනතාවද මේ හැම දෙනාම එකමුතුව කටයුතු කරන්නට ඕන. ඒ නිසා දෙමළ වෙනයි සිංහල වෙනයි මුස්ලිම් වෙනයි කියලා අපිට අවශ්‍යතාවයක් නැහැ වෙන් කරලා කතා කරන්න. ඒ නිසා අපි ඇත්තෙන්ම අපේ බෞද්ධයන්ට මම කියන්නේ යුද්ධයේ තිබුණු කාලේ පවා දෙමළ ජනතාව හොඳ නැත්තම් මේ නාගදීප හාමුදුරන්ට කවදාකවත් මෙහි ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. දෙමළ ජනතාව හොඳ නිසා තමයි ත්‍රස්තවාදී වෙනයි. නමුත් සාමාන්‍ය දෙමළ ජනතාව වෙනයි. ඒ නිසා අපි ඒ අවුරුදු 30ෙම මේ නාගදීප විහාරස්ථානයේ අපි වැඩ වාසය කරා. අපිට කවදාකවත් මේ කිසිම දෙමළ ජනතාවගෙන් මේ සහෝදර දෙමළ ජනතාවගෙන් අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ නිසා මේ අලුතෙන් එන හාමුදුරුවන් වහන්සේලා මේවට ඇවිල්ලා සම්මාදම් කරන්න ඒ වගේම ආධාර උපකාර ලබාගෙන ජාතිවාදී අවශ්‍යගෙන කරන්න ඕන වැඩක්. ඒ නිසා මේක රජය මැදිහත් වෙලා මේක සමතයකටපත් කරනවා නම්
හොඳයි කියලා තමයි මගේ යෝජනාව. සියලු දෙනාට තෙරුවන් සරණයි.